දහස් ගානකට පෙර ඉතාමත් දියුණු නගරයක් තිබූ බව කියවෙනවා. එම නගරය ධනයෙන් බලයෙන් හා දියුණුවෙන් පිරුණු ස්ථානයක් බවද කියවෙනවා. එම නගරයේ නම තමයි ඇට්ලැන්ටික්ස් කියන්නේ. නමුත් එක් දිනක් එම ඇට්ලැන්ටික්ස් කියන නගරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුණා. අද අපි කතා කරන්නේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ අතුරුදහන් වූ නගරය ගැන. වසර දහස් ගණනකට පෙර මුහුදු මැද විශාල රාජධානියක් තිබූ බව පැරණි කතාවල කියවෙනවා. එම නගරේ ජනතාව ඉතා දියුණු ජීවිතයක් ගත කළ බවත් විශාල ගොඩනැගිලි හා බලවත් හමුදාවක් තිබූ බවත් සඳහන් වෙනවා. නමුත් කාලයක් සමග අහංකාර වී ඇති බවද කියවෙනවා. එක් රාත්‍රියකදී දැවැන්ත භූමිකම්පාවක් හා විශාල මුහුදුරක් ඇති වුණා කියලා කතා පවතිනවා. ඒ නිසා මුළු නගරයම මුහුද යටට ගිලී ගියා කියලා විශ්වාස කරනවා. උදේ වෙන විට එම නගරය කිසිම තැනක දකින්න නොතිබූ බව ජනප්‍රවාදවලද සඳහන් වෙනවා. ඇත්තටම එවැනි නගරයක් තිබුණද? වසර ගණනාවක් පුරාවට ගවේෂකයන් හා විද්‍යාඥයින් එම අතුරුදහන් වූ නගරය සොයා මුහුදු පතුල ගවේෂණය කරන්න පටන් ගත්තා. සමහර ස්ථානවල අමුතු ගල් ව්‍යුහ හා පැරණි නටබුන් හමු වුවත් ඒවා එම නගරයට අයත් බවට තහවුරු කරගෙන නැහැ. අදටත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ එම නගරය සැබෑවටම තිබූ බව. තවත් පිරිසක් කියන්නේ එය ජනප්‍රවාදයක් පමණක් බව. නමුත් සත්‍ය හරියටම කුමක්ද යන්න අදටත් කිසිවෙකු දන්නේ නැහැ. අතුරුදහන් වූ මෙම නගරය ඇත්තටම තිබුණද? නැත්නම් එය මිනිසුන් විසින් නිර්මාණය කළ කතාවක්ද? ඒ පිළිතුර අදටත් අභිරහසක් ලෙස පවතිනවා. ඔබ මේ නගරය ඇත්තටම තිබුණා කියලා විශ්වාස කරනවද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වගේ අභිරහස් ඉතිහාසගත විස්මිත කතා බලන්න මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.